ගෝවන් අද සුවිශේෂී පිහිටීමක්. එහෙනම් කවුද ආස කලා උපාධියක් ගන්න? එහෙනම් අද කතා කරන්නේ කලා උපාධියක් ගන්න කෙනෙක්ගේ හස්ත සටහනයි ඔහුගේ කේන්දර සටහනයි. මේ මම බලපු කේන්දරයක්. එතකොට මේ ඇවිල්ලා කාන්තා හස්තයක්. එතකොට බලන්න. එතකොට මෙයාගේ දෛව රේඛාව එහෙම තියෙන විදිය. එතකොට මෙයාගේ උපන්දිනේ 1987 ඕනේ ස්ථිර ටික තියෙනවා. එතකොට ධනු ලග්නයෙන් තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට මෙයා කලා උපාධියක් ගන්න ගුරුගේ මහදසාවක් අවුරුදු 23 තමයි ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට ගුරු ඉඳලා තියෙන 3යිනේ. ගුරුගෙන් තමයි ගෞරවය මේ ගුරු කියන්නේ රාජ සභාවේ ගුරුවරයානේ. ගුරු කියන්නේ ගුරු දේවතාවා. එතකොට මේ ගුරු මහදසාව ලබනවා අවුරුදු 23 දී මෙයාට. එතකොට මේ ගහ පිහිටීම ධනු ලග්නේ මේ කුජ රහව ගුරු බුධ රවි. ඒතකොට රවිගේ පිහිටීම බුධ රවි කියන්නේ ගණිතීය විද්‍යාවට දක්ෂයි කියලා. ශනි සිකුරු 12 ඉන්නේ කේතු චන්ද්‍රයා මේ දස වෙන්නේ ඔය විදිහට තමයි ගහ පිහිටීම. එතකොට උපාධියක් ගන්නවද නැද්ද කියලා ගුරු මණ්ඩලය. එතකොට මෙතන පේනවා මාළුවෙක්ගේ සලකුණ. මෙන්න මෙහෙම මාළුවෙක්ගේ සලකුණ නිර්මාණය වෙලා තියෙනවා අපිට පේනවා ඇති. මෙන්න මේ හරිය. හරිද? එතකොට මෙයාගේ දෛව රේඛාව රාජ්‍යයේ රැකියාව ගැන කියවෙන්නේ. මෙන්න දෛව රේඛාව. හොඳට බලන්න. එතකොට රාජ්‍යයේ රැකියාව ඔන්න හස්තයෙන් පිහිටීමක්. මේ කේන්දරය කියන්නේ සාරාංශයක් මේක බලන්න ඕනේ ගැඹුරින් බලන්න ඕන විෂයක්. ඒතකොට හස්ත රේඛා ජ්‍යොතිෂය අපි දෙක එකට තමයි බලන්නේ. ඔන්න ගුරු වෘත්තිය. හොඳට බලන්න ගුරු වෘත්තිය ගැන කියනවා මේ රජයේ රැකියාව මෙන්න උපාධිය. එතකොට තමන් ගුරුවරයෙක් වෙනවා කියලා කොහෙද ලියවිලා තියෙන්නේ කේන්දරේ. කේන්දරෙන් තමයි මේක අල්ලගන්න ඕනේ. නැත්නම් මේ දෙක තිබ්බා කියලා බෑනේ රජයේ රැකියාවක් හම් වෙනවා උපාධියක් ගන්නවා. එතකොට ඒක කේන්දරෙන් තමයි ලියවිලා තියෙන්නේ. එතකොට මේ බලන්න ධනු ලග්නේ ලග්නාධිපති ගුරු. ගුරුගේ මහදසාව. තුනට ගුරු හොඳ නැහැ කියනවා. මම නම් එහෙම දෙයක් දැකලා නැහැ. හැබැයි ගුරු තුනට හොඳයි. උන්ට මතකයේ ගැන කතා කරන තැන තුන කෙටි ගම. එතකොට මෙන්න මේ ධනු ලග්නේ ඉඳන් එද්දි මේ පස්වෙනි කොටුවයි තියෙන්නේ මේෂයට. මේෂයේ අයිතිකාරයා කවුද? කුජ. කුජ ඉන්නවා මෙයාගේ 4 වෙනිදා. එතකොට නවාංශිකේ බලන්න. නවාංශිකයේදී කුජ උච්චිකේ බලවත් වෙලා. ඔන්න නවාංශිකෙත් බලන්න ඕනේ. පහ අධිපතියා ඍෂිවරුන් লীලා තියෙන්නේ 4 වෙන්නේ නම් ගුරු වෘත්තිය හෝ රාජ්‍ය සේවයෙන් ධනය සොයයි. මම লীලා තියෙනවා පහ අධිපතියා 4 වෙනි භාවයේ නම් ගුරු වෘත්තිය හෝ රාජ්‍ය සේවයේ ධනය හොයයි. එතකොට සුකර්ම යෝගයේ කලා කුසලතා වලින් යුක්තයි. ඔන්න යෝගත් බලන්න ඕනේ, නැකතුත් බලන්න ඕනේ. ඕන්න ඔය ගැඹුරු විෂයක්. එතකොට කවුද ජ්‍යොතිෂය බොරු කියන්නේ? එතකොට ඔන්න රජයේ රැකියාවක් කරනවා උපාධිය ගන්න කලා උපාධියක් ගුරු වෘත්තිය රජයේ රැකියාව කරලා අවුරුදු 35 විතර වෙද්දි මෙයා හොඳ තත්ත්වයට එනවා. ඊට පස්සේ මෙයාගේ රජයේ රැකියාවෙන් මෙයා දැන් වයස 39යි. දැන්ට ඉන්නේ මෙයා ජපානයේ බලන්න අවුරුදු 40 පැන්නා මූල්‍ය ස්ථාවරය වියකුර. මෙහෙම තමයි පරීක්ෂා. අපි නම් හස්තේ රේඛා කියවන්න නම් කෝල්ලයක් සමහර විට සමහර අයට ගන්නවා. සමහර අයට ගන්න ඕනේ නෑ. මොකද මේ විෂය මහමුද වගේ හැමදාම ඉගෙන ගන්න ඕනේ කියලා තමයි අපේ ගුරුවරු අපිට කිව්වේ. කර්ම විෂය අචින්තයයි. සමහරක් අයට කියවෙන්නේ නෑ. සමහරක් අය උපන් වෙලා වැරදි. සමහරක් අයගේ වෙලාව හරි වුණත් කියවෙන්නේ නැහැ. එහෙම ඒ තමයි කර්මය. සමහරක් අයට කර්මය ලබන්න කලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. සමහරක් අය ලබලා ඉවර වුණාන් පස්සේ තමයි දේවල් ක්‍රියාත්මක වෙන්නේ. එහෙම තියෙනවා ශනිගේ අපල. එතකොට අපි බලන්නේ කේන්දරේ හස්ත සටහන් දෙක එකට. එතකොට මතක තියාගන්න අත විතරක් දාලා මට පේන කියන්න කියලා මගෙන් නම් අහන්න බෑ. මගෙන් නම් පිළිතුරක් නැහැ. ඒතකොට අපි බලන්නේ කේන්දරෙත් එක්ක තමයි. ඒතකොට විශේෂ කාරණාවක් තමයි තමන් අහන්න ඕනේ. තමන් රට යන්නද, ව්‍යාපාරයක්ද, තමන්ට මියගේ ඥාතියෙක් ඉන්නවද, ළමන්ට ලෙඩ රෝග, එතකොට ඒ වගේ විශේෂ කාරණාවක් අහන්න. එතකොට මතක තියාගන්න ඔන්න තමන් ගුරු වෘත්තිය යනවා නම් විශේෂයෙන් ධනු ලග්න හිමියන්ගේ විශේෂ තැන පස්වැන්නාධිපති
හතරවැන්නේ නම් අනිවාර්යෙන් යා රාජ්‍ය සේවය ගුරු වෘත්තියම නෙවෙයි රජයේ මොන හෝ රැකියාවක් කරනවා කියලා කියවෙනවා ජ්‍යොතිෂයේ. එතකොට මේ හස්තයෙන් කියන්නේ ජීවිතේ විශාල හැරවීමක්. විශාල හැරවීම උපාධිය. එතකොට රජයේ රැකියාව විශාල හැරවීම. දැන් මෙයා ඉන්නේ ජපානයේ ආසියාතික රටවල්. මෙන්න මේ රේඛාව. එතකොට මේ සත්‍ය බලපු අතක් නමත් පැටිලා ඇති. දැන් ජපානයේ ඉන්නේ කියලා කලා උපාධිය. එතකොට තමන්ට සුවිශේෂී පිහිටීම එනම් ආයුබෝවන් දීර්ඝායු ලැබේවා